කොහොමද කඩපිස්සු වැඩෙන රසවරස චොක්ලට් එකක් හදලා කමු. එන්නකෝ මම කියලා දෙන්න මේක කරගන්නේ කොහොමද කියලා. ආමුද්‍රව්‍ය 3ක් විතරමයි ඕනේ. අපිට මේක හදන්න රට ඉඳි ඕන කරනවා. ඔයාලා ඉතින් කැමති වර්ගයක රට ඉඳි මේකට තෝරලා ගන්න. ඊළඟට අපිට මේක හදන්න චොක්ලට් ටිකක් ඕනේ කරනවා. මම නම් අරගත්තේ කුකින් චොක්ලට් වලින්. ඔයාලට මේකට සාමාන්‍ය චොක්ලට් එකක් ගන්න පුළුවන්. ඊළඟට මම මෙන්න මේ දේවල් ටික තමයි සූදානම් කරගෙන තියෙන්නේ. ඔයාලට මේ හැමදේම ඕනේ කරන්නේ නැහැ. මේ වර්ග වලින් මොනවා හරි එකක් තිබ්බනම් හොඳටම ඇති. මම ඒකට white chocolate chips ටිකකුයි රටකජු ටිකකුයි වියලි මිදි ටිකකුයි තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි මේක සූදානම් කරගමු. මුලින්ම අපි කරන්න ඕනේ අපි අරගනිපු රටේ ඉඳිවල ඇතුලෙන් තියෙන ඇටය අයින් කරගන්න එක. මේ විදිහට පීයක් පාවිච්චි කරලා අපි රටේ ඉඳි එක පැත්තකින් කපා ගන්නවා. කපාගෙන ඒක ඇතුලේ තියෙන ඇටය මේ විදිහට අයින් කරගන්න ඕනේ. අපි චොක්ලට් හදන ප්‍රමාණය අනුව ඔයාලා රටේ ඉඳි අරගෙන මේ විදිහට එක පැත්තකින් පළලා ඇතුලේ තියෙන ඇටය අයින් කරගන්න. ඒ විදිහට ඔක්කොම රටේ ඉඳිවල තියෙන ඇට ටික අයින් කරගෙන අපි ඇතුළේ ෆිලින් එක හදාගමු. අරින් එක රටේ ඉඳි එකක් අරගන්න. අරගෙන මම ඉස්සර වෙලාම කරන්නේ ඒක ඇතුළට මෙන්න මේ විදිහට රට කජු ඇටයක් එකතු කරගන්නවා. ඊට පස්සේ වියලි මිදි වලිනුත් මේ විදිහට එකක් එකතු කරලා white chocolate chips වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක ඇතුළට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් අපි එකතු කරගන්න දේවල් ටික ඔක්කොම කරලා ඉවරයිනේ. මේ විදිහට රටේ ඉඳි එක ආයෙම සම්බන්ධ කරගන්නයි තියෙන්නේ. මේකේ තියෙන රැලෙන සුළු ගතිය නිසා මේක හොඳට සෙට් වෙනවා. බලන්න ඉන්නකෝ මම ආයෙම එකක් කරන්නේ කොහොමද කියලා. දැන් මෙතෙන්දි මම මේ රට කජු ඊට පස්සේ වියලි මිදි white chocolate chips එකතු කරාට ඔයාලට මේකට කැමති ෆිලින් එකක් එකතු කරගන්න පුළුවන්. ඔයාලා ආස කරන විදියට ආමන්ඩ් එකක් වුණත් ඒත් රසට තියෙනවා. මේ බලන්නකෝ හදලා ඉවර වෙද්දී නායම රටේ ඉඳි එකක් වගේම තියෙනව නේද? මේ විදියට ඔක්කොම රටේ ඉඳි ටිකට ඇතුළට ෆිලින් එක එකතු කරලා ඉවර වෙලා ලේස්ති කරගන්න. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ අර චොක්ලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න එක. රස්නේ වුණු වතුර එකක් උඩින් මේ විදියට භාජනයකට චොක්ලට් කෑලි ටික එකතු කරලා හොඳට දිය කරගන්න. ඊට පස්සේ මෙන්න මේ පදමට එනකම් දිය කරගෙන අපි අර හදාගනිපු රටේ ඉඳි එකින් එක මේකට එකතු කරලා වටේට කවර් කරගන්න තමයි තියෙන්නේ. බලාගෙන ඉන්නකෝ මම චොක්ලට් කවර් එක කරගන්නේ කොහොමද කියලා. අපිට මේ විදිහට ගෑරුප්පුවා පාවිච්චි කරාට පස්සේ මේකේ තියෙන වැඩිපුර චොක්ලට් ටික මෙහෙම පහසුවෙන්ම අයින් කරගන්න පුළුවන්. චොක්ලට් වලින් කවර් කරලා මෙන්න මේ වගේ ප්ලේට් එකක් උඩින් තියාගන්න. ප්ලේට් එක උඩින් අපි චොක්ලට් ටික තියෙනකොට මතක තියාගන්න ඕනේ ටිකක් දුරින් තියන්න. නැත්නම් මේ චොක්ලට් එකට එකක් ඇලෙනවනේ. මේ විදියට ඔක්කොම රටේ ඉඳි ටික චොක්ලට් වලින් කවර් කරගෙන අපි මේක ශීතකරණයේ පහළ කොටසේ පැය භාගයක් විතර දාලා තිබ්බහම හොඳට සෙට් වෙනවා. ඇත්තටම පැය භාගයක් දාලා තියෙන්න ඕනේ නැහැ. විනාඩි 15ක් විතර යනකොට මේක හොඳටම සෙට් වෙනවා. ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. බලන්නකෝ ඉතින් නඩුමඩු කාලයකින් රසමරස කෑමක් හදාගත්ත විදිය මම හිතන්නේ මේකට නම් ආස වෙන්නේ නැති කෙනෙක් නැති තරම්. බලන්න මේක ඇතුළේ තියෙන ෆිලින් එක කොහොමද තියෙන්නේ කියලා. ඔයාලත් හදලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්න.